දශක 6කට පස්සේ තමිල්නාඩුවේ දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කරපු ඒ මිනිසා තමන්ගේ සිනමා දිවියට සමුදීලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදගැස්ම හඳුනාගත්තු නායකයා 2026 මැයි 10 වැනිදා තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නු චන්ද්‍රසේකරන් ජෝසප් විජයි. එහෙමත් නැත්නම් අපි හැමෝම ආදරය කරන තලපති විජේගේ මේ අසමසම ජයග්‍රහණය පිටුපස තියෙන්නේ අවුරුදු 30ක ලේ කඳුල සහ කැපවීමයි. 1992 දී තමන්ගේ තාත්තා අධ්‍යක්ෂණය කරපු නාලයි තීර්පු චිත්‍රපටයෙන් විජයි සිනමාවට එන්නේ බොහොම නිහඬවයි. හැබැයි ඒ කාලේ විවේචකයෝ යාට අනුකම්පාවක් දැක්ුවේ නැහැ. ඔයාගේ පිනුම නළුවෙක් වෙන්න සුදුසු නැහැ. ඔයාට රංගපාන්න බෑ කියලා හැමෝම යාට hina වුණා. හැබැයි ඒ හැම හිනාවකටම ඔහු පිළිතුරු දුන්නේ තමන්ගේ දක්ෂතාවයෙන්. ආදරවන්තයාගේ සිට සටන්කාමියා දක්වා විජය ආපු ගමනේදී ගිල්ලි සහ පෝක්කිරි වැනි චිත්‍රපට ඔහුට දැවන්ත රසික පදනමක් හැදුවා. තමන්ගේ චිත්‍රපට හරහා සමාජ අසාධාරණයට එරෙහිව කතා කරපු ඔහු ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නළුවා බවට පත් වුණා. තලපති කියන නම හුදෙක් ගෞරව නාමයකට එහා ගිය කෝටි සංඛ්‍යාත ජනතාවකගේ බලාපොරොත්තුවක් බවට පත් වුණේ මෙන්න මේ කාලේදී. 2024 දී තමිලග වෙට්‍රි කසාගම් TVK පක්ෂය පිහිටුවපු විජී සිනමාවෙන් සමුගන්න තීරණය කළේ තමන්ගේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නයි. 2026 මැතිවරණයෙන් DMK සහ AIADMK කියන දැවන්ත දේශපාලන පක්ෂ දෙකම පරාජය කරලා තනි පක්ෂයක් විදිහට තමිල්නාඩුවේ පාලනය අතට ගන්න ඔහු සමත් වුණා. සිනමා තිරේ පෙන්වපු වීරත්වය අද ඔහු සැබෑ ලෝකයේ නායකයෙක් විදිහට පෙන්වලා ඉවරයි. විවේචනය කරපු මිනිස්සු ඉස්සරහා නොසලී හිටපු අද තමිල්නාඩුවේ පාලකයා වුණු විජේගේ මේ ගමන ඕනෑම කෙනෙක්ට හොඳ ආදර්ශයක්. ඉතින් ඔයාලා විජේගේ ඉදිරි පාලනය ගැන මොකද හිතන්නේ? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ජය වේවා!